මේ මගේ 6 වෙනි කතාව. මම ආදරෙන් ඔබ සැම පිළිගන්නවා මගේ කතා අහන ඔයාලා. ඉතින් මේ කතාව මම කියන්නේ අපේ ගම් පළාතේ හෙදියකට උපහාර පිණිස. ඇය නිසා ජීවිත 5ක් ආරක්ෂා වෙනවා. මේ කතාවේ ඉන්නවා පුංචි පවුලක්. ඉතින් අම්මයි තාත්තයි අවුරුදු 1කමාරක් විතර වෙන චූටි දුවත් එක්ක මේගොල්ලෝ ජීවත් වෙනවා. ඊම ඉන්න අතරේ අර දුවගේ අම්මා සැමියාට හොරා රහසින් වෙන තරුණෙක් සමගත් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා. කාලය ටිකක් ගෙවිලා ගියා. එක දවසක් අර චූටි දුවයි සැමියායි තනි කරලා අර කාන්තාව තමන්ගේ රහස් පෙම්වතා එක්ක පැනලා යනවා. එතනදී උදේ පාන්දර සැමියා නැගිටලා බලනවා. ඒතකොට ලියුමක් තියෙනවා. එයා ගියේ බව ඉතින් දැනගන්නවා. ඊට පස්සේ මේ හරියට දුක් වෙනවා. දුක් උනේ හේතුව දරුවා පොඩිනේ. දරුවා හදාගන්න එච්චරම තේරෙන්නේ නැහැ. ඒ වගේම අර චූටි දුව අම්මා හොය හැමතැනම අම්මා හොයනවා. කිරි බොන්න හොයනවා. ඉතින් අර සැමියා හුඟක් අසරණ වෙනවා මේ නිසා. බැරිම තැන යා තීරණයක් ගන්නවා. දරුවා ගඟට විසි කරලා යත් ගඟට පනින්න. ඉතින් ඒ තීරණය අනුව එයා එනවා නිල්වලා ගඟ ළඟට උදේ පාන්දර 6ට විතර එනවා. ඇවිල්ලා පාලම ළඟ ඉඳගෙන වටපිට බලනවා යන එන කට්ටිය අඩු වෙනතුරු. දරුවා ගඟට විසි කරගන්න. ඉතින් කාව හරි දැක්කොත් මෙයාට ප්‍රශ්නයක් වෙයි කියන බයත් මෙයාගේ හිතේ තියෙනවා. ඉතින් ඔහම ඉන්න අතරේදී ඔතනින් යනවා කාන්තාවක්. එයා හෙදියක්. එයා අර තාත්තට බනිනවා. ඔයාට පිස්සුද දරුවා ඔහම පාලම ගැට්ටි උඩ තියාගෙන ඉන්න. හදිසියවත් දරුවා අතෑරිනොත් ඔයා මොකද කරන්නේ? දරුවා වැටෙන්නේ ගඟටනේ කියලා ඔහම දොස් කියනවා. එහෙම කිව්වහම ඉතින් අර තාත්තා එක්ක පාට හයියෙන් අඬන්න අරගෙන තියෙනවා. අඬන්න අරගෙන කියනවා නෝනා මම දරුවා ගඟට දාන්න තමයි හදන්නේ. මමත් ගඟට පනිනවා. මම කියන දේ. අනිත් අර කාන්තාව අහලා තියෙනවා ඇයි ඔයා එහෙම කරන්නේ? හේතුවක් තියෙන්න එපායි දරුවා ගඟට දාන්න. ඉතින් අර තාත්තා අඬන තමන්ගේ ජීවිත කතාව අර කාන්තාවට කියනවා. ඉතින් කාන්තාව ගොඩක් දුක් වෙනවා. දුක් වෙලා කියනවා ඔයාට දරුවා හදාගන්න වඩා ගන්න බැරි නම් දරුවා මට දෙන්න. මම දරුවා හොඳට උගන්නලා හොඳට හදලා ගන්නම්. ඔයා ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා රස්සාවක් කරගෙන ඔයා ජීවත් වෙන්න. ඔහොම වැඩ කරන්න එපා. ඉතින් අර තාත්තා හුඟක් සතුටු වෙනවා. ඒකට කැමති වෙනවා. එයා කියනවා නෝන දරුවා බාර ගන්නව නම් ඉතින් මට කුලී වැඩක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මට තිබුණු ලොකුම ප්‍රශ්නේ මේ දරුවා බලා ගන්න විදියක් නැතිකම. ඔහොම කියනවා. ඊට පස්සේ එම කතා වෙලා දැන් තුන් දෙනාම යනවා අර හෙදියගේ ගෙදරට. ගිහිල්ලා අර තාත්තට හොඳට සංග්‍රහ කරනවා. සංග්‍රහ කරලා මුදලකුත් දීලා පිටත් වෙලා යන්න කලින් කියනවා මේ දරුවා ඉපදුණු වෙලාව ඇතිනේ වාගේ ළඟ ඒ හඳහනත් අරගෙන ඊළඟ දවසේ එනකොට ඔයා එන්න. මං දරුවා බලා ගන්නම් කියලා ඉතින් කියනවා. ඉතින් අර හරි සතුටින් ඒ තාත්තා යනවා. අරයට වැඳලා කාන්තාවට වැඳලා යනවා. පස්සේදී නීති කටයුතු මාර්ගයෙන් දරුවා නීත්‍යානුකූලවම හෙදියගේ බාරයට ගන්නවා අර චූටි දරුවා. දැන් ඉතින් දරුවා ඊටාම නිරෝගීව සුවසේ කල් ගෙවනවා. ඒ පවුලේ ඉන්නවා තවත් දරුවෝ 4 දෙනෙක්. පිරිමි ළමයි දෙන්නයි, ගෑනු ළමයි දෙන්නයි. එයාගේ මහත්තයා ඩිපෝවක වැඩ කරන මහත්තයෙක් ටිකක් ලොකු තනතුරක්. ඊට පස්සේ ඔහම ටික දවසක් ගියාට පස්සේ සතියක් විතර ගියාට පස්සේ දවසක අර දරුවගේ හඳහන අරගෙන අර තාත්තා එනවා අර ගෙදරට හෙදියේ ඉන්න ගෙදරට. ඉතින් අරගෙන ඉතින් මෙයා ඒ හඳහනත් අරගෙන ඊළඟ දවසේ යනවා ජෝතිෂ මහත්තයෙක් ළඟට මේ දරුවාගේ විස්තරය කියලා. ඉතින් අර හඳහන බලන මහත්තයා හොඳට හඳහන බලලා ඉවර වෙලා හොඳට කීප සැරයක් බලලා ඒ අර නෝනට කියනවලු ඔයාට නිදානයක් පහළ වුණා වගේ කියලා ඔයා හිතා ගන්නකෝ. මේ දරුවා ලැබුණ එක වට නිදානයක් කියලා හිතා ගන්නකෝ කියලා එහෙම කිව්වලු. ඉතින් ඒ පාර කිව්වල ඇයි එහෙම කියන්නේ? එතකොට කිව්වල මේ දරුවා ඉන්න තැන සැප සම්පත් යස ඉසුරු ගලාගෙන එනවා. අදින් පස්සේ ඔයාලට හිතන්නවත් බැරි විදියට පුදුම විදියේ වාසනාවක් ගලාගෙන ඒවි. ඒක නිසා මේ දරුවා හොඳින් බලා ගන්න මේ දරුවට හොඳට සලකන්න. ඉතින් අර කාන්තාවට හරි සතුටුයි. එයා කියනවා මං ඉතින් හොඳ චේතනාවෙන් ඒ දරුවා බාරගත්තේ. ඔහොම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් ඉතින් මගේ මේ මනුස්සකමට එනම් මට පිහිට වුණා නේද කියලා එයාට කිව්වලු. ඊට පස්සේ ඉතින් දරුවාගේ හඳහනත් අරගෙන එයා ගෙදර එනවා. ඉතින් දරුවා ගෙදරට ඇවිල්ලා මාසයක් විතර ගිහින් තියෙනවා. ඉතින් මේ ගෙදර තාත්තත්
හරිම ආදරේ අර චූටි දරුවට. මොකද පොඩි කෙල්ලෙක්නේ පොඩි දරුවෙක්නේ. ඉතින් ඒ දරුවත් මේ තාත්තට හරිම ආදරේ. ඒ ගෙදර ඉන්න ළමයි ටිකත් හරිම ආදරේ. මොකද ඒගොල්ලන්ට වඩා අවුරුදු 16 17ක විතර බාලා ඉන්නේ මේ චූටි දරුවා. ඒක නිසා හරිම ආදරේ. ඉතින් මෙහෙම ඉන්නකොට අර තාත්තා ලොතරැයි පතක් අරගෙන තියෙනවා මේ ටික දවසකට කලින්. ඕක අරගෙන යා ඉතින් පත්තරේ බලන අතරේදී මට මතක් වුණාලු මම ලොතරැයියක් ගත්තා වෙන පත්තරේ ඒ දිනේද කියලා බලන්න ඕනේ කියලා. ඉතින් බලනකොට ඒ දිනේ තමයි. ඉතින් ලොතරැයිය බලනකොට යාට තාත්තට හිතා ගන්න බැරි වෙලා යාට මුල් දිනුම ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඉතින් ඒට හරි සතුටක් දැනෙනවලු. ඒ පාරේ ඉතින් මේ තාත්තා මොකද්ද කරේ? රජේ රැකියාවක් කරා වුණාට පොඩි අමතර ව්‍යාපාරات කරන පුතාලා දෙනෙක් ඉන්න නිසා. ඉතින් මෙයා කල්පනා කරාලු මේ සල්ලි වලින් මම හොඳ ගාමන්ට් එකක් දානවා මගේ පුතාලා දෙන්නට කියලා. ඔහම හිතලා ඉතින් සල්ලි ආයෝජනය කරා මේ ව්‍යාපාරිකට. ඉතින් ව්‍යාපාරات දිනෙන් දින දියුණු වෙනවා. අත ගන්න හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඉතින් ඒගොල්ලන්ට තේරුණාලු මේ දරුවා අපට වාසනාව ගෙනාව තමයි කියලා. ඉතින් එයාගේ අම්මට ඒ වාසනාව නැති වුණාට මේ පවුලට ඒ දරුවගෙන් වාසනාව ඉතිරෙන්න ගත්තා. ඔහොම ඉන්නකොට අර දරුවා දන්නවා දැන් ටිකක් මේ එයාගේ සැබෑ දෙමව්පිය මේගොල්ලෝ නෙවෙයි කියලා. කොමාරිය දැනගන්නවා පොඩි රණ්ඩුවක් වෙච්ච අවස්ථාවක කියලා තියෙනවා. බලිනකොට ඒ අල්ලපු ගෙදර කට්ටිය ඔයා කතා කරන්න ඉන්න එපා. ඔයා ගැන අපි කියන්නම් කියලා. ඔහොම කිව්වට පස්සේ එයා දැනගෙන තියෙනවා එයා ඒ ගෙදර කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් එයා ගොඩක් අඬලා ඒ වුණාට ඉතින් මේ ගැහැණු දරුවෙක් නේ. ඉතින් මේ අඬලා ඉතින් හිත හදාගෙන ඉන්නේ ඉතින්. ඊට පස්සේ ගැහැණු දරුවට අවුරුදු 20ක් විතර වෙනවා. ඉතින් ඒ දරුවා හඳුනගත්ත පිරිමි ළමයෙක් එක්ක මේ අම්මා තාත්තගේ ආශිර්වාදෙ මැද මේ චූටි දුව දැන් ලොකුයි විවාහ වෙනවා. අර විවාහ කරගත් පිරිමි ළමයාත් පොඩි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. ඒත් ඇඟලුම් ශේෂ්ත්‍රයේම තමයි. කාලය ගෙවිලා යන අතරේදී එයා අර හදා වඩාගත්තු අම්මයි තාත්තයි දෙන්නම මිය යනවා. ඉතින් ඒ හෙදියයි එලිපෝවේ මහත්තයයි මිය ගියාට පස්සේ ඉතින් මේ දරුවට ඉවසන්න බෑ. මොකද එයා දන්නවා මේ දෙන්න නැත්තම් අද අපි ජීවිතුන් අතර නෑ. මගේ නියම තාත්තත් මැරිලා මමත් මැරිලා කියලා. ඒ නිසා මම හුඟා කම්පා වෙනවා. කම්පා වෙලා ඉතින් අඬලා ඉතින් අවසන් කටයුතු කරලා ඉතින් කොහොම ඉන්නවා. ඔය අතරේදී තමයි පොඩි කාලේ දාලා ගිය අම්මා මෙයා හොයාගෙන එනවා එයාගේ ගෙදරට. ඒතොර විවාහ වෙලා වෙන ගෙදරක ඉන්නේ. ඉතින් ඒ අම්මට ආරංචි වෙලා තියෙනවා මේ දරුවා දැන් හොඳ තත්ත්වයක ඉන්නේ. හොඳට සල්ලිත් තියෙනවා. කිසි අඩුපාඩුවකුත් නැහැ. කියලා ඔහම ආරංචි වෙලා තියෙනවා කොහොම හරි. ඉතින් අර ගෑනු දරුවට අම්මා මතක නැහැ. ඉතින් චූටි කාලේ දාලා ගියේ. ඒකට අම්මා දන්නවා තාත්තගෙන් හරි අහගන්න ඇති. මේ එයාගේ දරුවා අඳුර ගන්නවා. ඇවිල්ලා අර අම්මා ඒ දුවට කියනවලු "දිවේ මේ මං තමයි වගේ නියම අම්මා" කියලා. දූ කිව්වලු "ඔයා බොරු කියන්න එපා. මගේ නියම අම්මයි තාත්තයි දෙන්නම දැන් මැරිලා දැන් අවුරුද්දකට කිට්ටුයි. ඔයා මං අඳුරන්නේ. ඔයා කොහොමද මේ මගේ අම්මා වෙන්නේ?" කියලා ඔහම කියලා තියෙනවා. ඊට පස්සේ අර කාන්තාව අඬා කිව්වලු "අනේ පුතේ මට සමාව දෙන්න. මං ඔයා චූටි කාලේ දාලා ගිය බව ඇත්ත. ඉතින් පුතේ මේ මට එහෙම යන්න සිද්ධ වුණා. දැන් මං තනි වෙලා ඉන්නේ. මේ අනේ දිවේ මං ඔයාව බලාගෙන ආවේ" කියලා ඔහම කිව්වලු. ඉතින් දූට ටිකක් කල්පනා කළ දූ උත්තර දුන්නලු "මම පුංචි කාලේ ඔයා මාව දාලා ගියානේ. මම කිරිබොන වයසේදීනේ ඔයා මාව දාලා ගියේ. මම බලා ගන්න බැරි නිසා මගේ තාත්තා මාව ගඟට දාන්න හදලා තියෙන්නේ. මේ අම්මා තාත්තා තමයි මාව බේරගෙන තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔයා මා දාලා ගිය නිසා ඔයා මැරුණ කියලා එදා ඉඳලා මං හිතාගෙන හිටියේ. ඒක නිසා ඔයත් දැන් හිතන්න මම ජීවිතින් අතර නැහැ කියලා. මට ඕන කාලේ ඔයා නැත්තම් ඔයා දැන් මට වැඩක් නැහැ. මට කවල පොවල මාව ඇතිදරි කලේ වෙන අම්ම කෙනෙක්. ඉතින් මට අද නම් තනියක් නැහැ. ඔයා හිටිය තැනටම ඔයා යන්න. මම මැරුණ කියලා හිතා ගන්න කියලා ඉතින් අර අම්මට කිව්වලු. ඉතින් අර අම්මා ඇවිල්ලා තියෙන්නේ දරුවා ළඟ නවතින්න බලාගෙන. ඒ මට ඒ දුවගේ හිතේ තරහක් තිබිලා තියෙනවා. බැරි කාලේ යාව දාලා ගියාම එයා දාලා ගිය තරහට මම නම් අම්මට උදව් කරන්නේ නැහැ කියලා. ඔන්න ඔහොම තමයි මේ කතාව මට කියන්න වෙන්නේ. මම දන්නේ නැහැ ඔයාලා කියන්නේ දුව හරිද වැරදිද කියලා ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. ඒක මට තීරණය කරන්න බෑ. ඒක නිසා මේ කතාවෙන් පාඩමක් ඉගෙන ගන්න තිබුණා. ඒ දරුවට වාසනාව, ඒ අම්මට වාසනාව තිබුණේ නෑ මේ දරුවා ළඟ තියාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න. මේ හෙදිය
මේ හෙදිය එහෙම මේ දරුවව මැරෙන්න නොදී බේරගත්ත නිසා අද එයා විවාහ වෙලා තවත් දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා එයාට. එතකොට එයාගේ ජීවිතෙත් ඉතුරු වුණා. එයාගේ තාත්තගේ ජීවිතෙත් ඉතුරු වුණා. අද වෙනකොට ජීවිත 5ක් එයාලා සතුටින් ගත කරනවා. ඕක තමයි මගේ කතාව.